මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපි ලංකාවට වෙලා මුල්ම සතිය කොහොමද ගෙවුනේ කියලා. අපි ආව ගමන්ම ලෑස්ති වුණේ මගේ තාත්තගේ අවුරුදු 2 දානමය පින්කම වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් අම්මා කලින්ම පන්සලේ පෝය පින්කමේ දානමය වැඩ කටයුතු ටික බාර අරගෙන තිබුණා. අපි ලංකාවට ඇවිල්ලා දවසකට පස්සේ තමයි ඒ වැඩ කටයුතු ටික යෙදිලා තිබුණේ. ඉතින් පොය දවසේ උදෙන්ම අපේ පවුලේ හැමෝම එකතු වෙලා පන්සලට ගිහිල්ලා ඒ වැඩ කටයුතු වලට ඉක්මනින්ම ලෑස්ති වුණා. ඇත්තටම මට කියන්න සතුටුයි අපේ පවුලේ මොන දෙයක් තිබුණත් නෑදෑයෝ ඒ වගේම අසල්වාසී හැමෝම ඒ දේවල් වලට පුදුමාකාර විදියට කැප වෙලා අපිත් එක්ක ඒ වැඩේට එකතු වෙනවා. ඇත්තටම ඒ වගේ නෑදෑයෝ පිරිසක් අසල්වාසී පිරිසක් ලබන්න අපි හැමෝම ගොඩක් වාසනාවන්තයි. මගේ තාත්තා නැති වුණේ අපි කවුරුත් ලංකාවේ නැති වෙලාවෙනේ. එතකොට අම්මා විතරයි ලංකාවේ හිටියේ. ඉතින් අපි ලංකාවට එනකොට ඒ අවසන් කටයුතු හැම දෙයක්ම මගේ නෑදෑයෝ අසල්වාසී හැමෝම අපිට කිසිම දෙයක් ඉතුරු නොකරන්න ඒ දේවල් කරලා තිබුණා. ඉතින් තාත්තා නැති වෙලා අදට අවුරුදු 2ක් ගත වුණත් ඒ උදව් කරපු අය අපි වටා හිටපු අය කිසි කෙනෙක් අපිත් එක්ක වෙනස් වෙලා නැහැ. අදටත් ඒ හැම දෙයකදීම ඒගොල්ලන් අපිත් එක්ක ඉන්නවා. අපි මේ දැන් යන්නේ බුද්ධ පූජාව තියන්න. අපි කලින්ම හැම දෙයක්ම ලෑස්ති කරගෙන තමයි තිබුණේ. ඉතින් බුද්ධ පූජාව තිබුණට පස්සේ තමයි සිල් ගන්න හැම කෙනෙක්ම ඇවිල්ලා දානශාලාවෙන් වාඩි වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ දානේ ඒගොල්ලන්ට පිළිගන්වන්න.
දහවල් දානේ පූජා කරාට පස්සේ තිබුණු බණත් අපි තාත්තා වෙනුවෙන් බාර අරගෙන තිබුණා. මම ප්‍රාර්ථනා කරනවා මතු උපදින යම් මිනිසත් භවයක මට මගේ තාත්තව මුණ ගැහෙන්න ලැබෙන්න කියලා. අසම්පූර්ණ වුණු මේ හීන කොටක් සර්ව සම්පූර්ණ වෙනකොට දැනෙන ඒ හැඟීම විඳගන්න. ඉතින් තාත්තා වෙනුවෙන් අපි කරපු ඒ දානමය කටයුත්ත ඒ විදියට අවසන් වුණාට පස්සේ ඊට පහුවෙනිදා අපිට පුංචි පාටි එකක් තිබුණා. මෙන්න මෙයාගේ තමයි අද බර්ත්ඩේ එක. ඉතින් මේ තමයි මගේ හස්බන්ඩ්ගේ අක්කගේ චූටි දුවලා දෙන්න. Happy birthday to you. ඉතින් මේත් ඒ වගේ ගොඩක් බිසි දවසක රෑක අපි ගියා කොච්චිකඩේ පල්ලියට. ඇත්තටම බෞද්ධ කෙනෙක් වුණත් මේ තැනට යනවනම් මං හිතනවා ඒ කෙනාගේ හිත මනස ගොඩාක් සැහැල්ලු වෙනවා කියලා. මම උපතින්ම කතෝලික ආගමේ කෙනෙක් නෙමෙයි. ඒ වුණත් මම පුංචි දවස්වල ඉඳන් මගේ තාත්තයි අම්මයි මල්ලිවයි මාවයි එක්කගෙන හැම ඉරිදම වගේ මේ පල්ලියට එනවා. ඉතින් අදටත් වෙලාවක් හදාගෙන කොච්චර බිසි වුණත් අපි මේ පල්ලියට යන්න නම් අමතක කරන්නේ නැහැ. අපි පල්ලියට යනකොට 7 විතර වුණා. ලංකාවට මේ දවස්වල වහිනවනේ. ඒක නිසා ඉක්මනින්ම හවස් වෙද්දි කළුවර වැටෙනවා. ඒ කොහොම වුණත් වැස්සට කලින් නම් අපිට පල්ලියට යන්න පුළුවන් වුණා. ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේ පේනවටත් වඩා අපි ළඟට දැක්කම රැට නම් පල්ලිය හරීම ලස්සනයි. ඉතින් අපි පල්ලියට ගිහිල්ලා ඉස්සෙල්ලාම ප්‍රධාන සුරුවමට අපි ගෙදරින් ගෙනිච්ච මල් මාලි දැම්මා. ඊට පස්සේ අනිත් සුරුවමුත් පිළිවෙලට වැඳගෙන තමයි අන්තිමට අපි මේ ඉටිපන්දම් පත්තු කරන තැනට ආවේ. මම පල්ලියට ගියාම කරන්න ආසම වැඩක් තමයි ඉටිපන්දම් පත්තු කරන එක. අපි මේ දුවන ජීවිතේ පුංචිම හරි ඉඩක් වෙන් කරගන්න ඕනේ මෙන්න මේ වගේ දෙයකට. ඒක මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් අපේ හිත නිවන දෙයක් නම්
අපි ඒකට යන එක මම නම් වැරැද්දක් විදියට දකින්නේ නැහැ. අලුත් වීඩියෝ එකක් අරගෙන මං ආපහු එන්නම්.